සියලුම දෙනාට ආයුබෝවන්. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අපේ ෆෝන් එක? එහෙම නැත්නම් අපි හැමතිස්සෙම ළඟ තබාගෙන ඉන්න මේ ස්මාර්ට් ෆෝන් එක අපිට කොයිතරම් ආරක්ෂාවක් දෙනවද? ඒ වගේම මේකෙන් අපේ ජීවිතේට කොයිතරම් ලොකු තර්ජනයක් වෙන්න පුළුවන්ද කියලා. අද අපි කතා කරන්නේ 2017 අවුරුද්දේ තිරගත වුණු දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක් වන මහේෂ් බාබු සහ සුපිරි අධ්‍යක්ෂක AR මුර්ගදාස් එකතු වෙලා කරපු සයිබර් ට්‍රිලර් ගණයේ දෙවන්ත සිනමා නිර්මාණයක් වන ඉස්පාටි චිත්‍රපටය ගැනයි. ඉතින් මහේෂ් බාබු එක මුර්ගදාස් එකතු වෙනවා කිව්වම 2017 දී ප්‍රේක්ෂකයාගේ බලාපොරොත්තු අහස උසට තිබුණා. මේක සරලවම කිව්වොත් තාක්ෂණය සහ මානසික වියරුව අතර සිදුවුණු බීසුණු බලල් මී සටනක්. අද මේ වීඩියෝ එකෙන් අපි බලමු ස්පයිඩර් චිත්‍රපටය ඇත්තටම අපේ බලාපොරොත්තු ඉටු කළාද? මේකේ තියෙන හොඳ ඍණාත්මක පැති මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් කතාව පැත්තට හැරෙනු මෙහි ප්‍රධාන චරිතය වන සිව. එහෙමත් නැත්නම් මහේෂ් බාබු කියන්නේ බුද්ධි තොරතුරු කාර්යාංශයේ දුරකථන සංවාද වලට සවන් දෙන නිලධාරියෙක්. හැබැයි ඔහු සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. සිව තමන්ගේම කියන මෘදුකාංගයන් නිර්මාණය කරගෙන තියෙනවා. මේ මෘදුකාංගයේ විශේෂත්වය තමයි නගරයේ කවුරු හරි කෙනෙක් දුරකථනයෙන් කතා කරනවා බය වේදනාව සහ උදව් ඉල්ලන වචන භාවිතා කළොත් ඒ ශනිකවම සිවට ඇඟීමක් නිකුත් කරනවා. සිව කරන්නේ රජයට හොරෙන් මේ වගේ අනුතරේ වැටුණු මිනිසුන්ව බේරගන්න එක. මේක හරියට හොලිවුඩ් version of interest කතා මාලාව වගේ සංකල්පයක්. නමුත් කතාව සම්පූර්ණයෙන්ම කඩුල්ලකින් පෙරලෙන්නේ එක අඳුරු රාත්‍රියකයි. තනියම නිවසක බයෙන් ඉන්න තරුණ ගැහැණු ළමයෙකුට උදව් කරන ශ්‍රීව කාන්තා පොලිස් නිලධාරියෙකුන් යවා. හැබැයි පහවදා උදේ දකින්න ලැබෙන්නේ මුළු රටම කම්පා කරන දර්ශනයක්. ඒ දෙන්නම ඉතාම අමානුෂික ලෙස කෑලි කෑලි වලට කපලා ඝාතනය කරලා තියෙනවා. තමන් නිසා ජීවිත දෙකක් නැති වුණා කියන පසුතැවීමෙන් ඉන්න සිව මේ අභිරහස් ඝාතකයා කවුද කියන්න හොයන්න තමන්ගේ තාක්ෂණික බලයම යොදවනවා. එතනදී තමයි ඔහුට මුහුණ දෙන්න ලැබෙන්නේ සාමාන්‍ය අපරාධකාරයෙකු නෙවෙයි සමාජීය න්‍යායයේ මරණ සහ වැළපීම් දැකලා අසීමිත සතුටක් ලබන බේරවුඩ් එහෙමත් නැත්නම් සුඩේ කියන තරුණ මනෝව්‍යාධ ඝාතකයාව. ඉතින් යාළුවෝ මේ චිත්‍රපටයේ නියම පණ තියෙන වීරයා ළඟ නෙවෙයි දුෂ්ටයා ළඟ. එස්.ජේ. සූර්යා නිරූපණය කරන බේරවුඩ්ගේ චරිත ඉන්දිය සිනමාවේ බිහි වුණු බිහිසුළුම දුෂ්ට චරිත වලින් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. ඉතින් මේ වගේම අධ්‍යක්ෂක AR මුර්ගදාස සුපුරුදු සලකුණ මේ චිත්‍රපටය හොඳින් දැක ගන්න පුළුවන්. විශේෂයෙන් පළමු වාරයේ ඉතාමත් වේගයෙන් කුතුහලයෙන් පිරුණු එකක්. මේකේ තියෙන එක සුවිශේෂී දර්ශනයක් ගෘහණියක්ගේ මෙහෙයුම. බේරවුඩු එක්තරා නිවසක සැඟවිලා ඉන්නකොට සිව පොලිසිය යවන්නේ නැතුව ඒ අවට ඉන්න සාමාන්‍ය ගෘහණියන් එකතු කරගෙන තාක්ෂණය ඔස්සේ ඔවුන් මෙහෙයුම් කරන දුෂ්ටයාව කොටු කරගන්න හදන ක්‍රියාවලිය සිනමාත්මක ඉතාමත්ම නිර්මාණශීලී සහ රසවත් නිරූපණය කරලා තියෙනවා. දැන් අපි කතා කරමු ස්පයිඩර් එකේ තිබුණු ඍණාත්මක පැති ගැන. මේ චිත්‍රපටයේ ලැබුණු ප්‍රධාන විවේචනය තමයි මෙහි තිබුණු අනවශ්‍ය වාණිජාංග. සීරියස් ඩාර්ක් සයිකෝ ට්‍රිලර් එකක් විදිහට ගලාගෙන යන කතාව මැදට රාකුල් ප්‍රීතිසිංහ රංගපාන චාලි කියන චරිතයේ එන්නේ කිසිම තේරුමක් නැතුව. ඇයගේ ආදර කතාව සහ මැදට පනින සින්දු මුළු චිත්‍රපටයේම වේගය සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. ඉතින් අඩුපාඩු මොනවද තිබුණා? මුර්ගදාස මේ චිත්‍රපටය හරහා සමාජයට දෙන පණිවිඩය අතිශය කාලෝචිතයි. අද කාලේ මිනිස්සුන් ෆෝන් එක තිරයට ඇලිලා තමන්ගේ අසල්වැසියාට වෙන කඩදරයක් දිහාවත් බලන්නේ නැති තරමට අසංවේදී වෙලා තියෙනවා. චිත්‍රපටයේ අවසානයේ මහේෂ් බාබු කියනවා අපි මැරුවේ රෝගියා විතරයි. රෝගිය නෙවෙයි කියලා. අන්නේ අයගේ දුක දැකලා සතුටු වෙන එක නෙවෙයි. තමන් නොදන්නා කෙනෙකුට හරි උදව්වක් කිරීමෙන් ලබන සතුට තමයි ලෝකයේ තියෙන ලොකුම සතුට කියන එක සිව අපිට මතක් කරලා දෙනවා. අවසාන වශයෙන් කිව්ව ස්පයිඩර් 2017 කියන්නේ පරිපූර්ණ චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි ඔයාලා මහේෂ් බාබුගේ රංගනයට සහ එස්.ජේ. සූර්යා දානු සයිකෝ රංගනයට කැමති නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ට්‍රිලර් එකක්. ඉතින් ඔයාලා ස්පයිඩර් චිත්‍රපටය බලලා තියෙනවද? ඒකේ ඔයාලා කැමති දර්ශනය මොකද්ද? එස්.ජේ. සූර්යාගේ ඇක්ටින් එකට ඔයාලාට මොකද හිතෙන්නේ? බලන්න කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා අදහස් ලියන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන් ෂෙයා කරන්න. තව මේ සුපිරි සිනමා විචාරකයන් ළඟදීම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.